ඔබ මේ එකතු වෙලා ඉන්නේ ජයලංකා ජර්නි වෙතින් ගෙනෙන ඔබ අවට තියෙන ඔබ නොදන්න තැන් හා දන්න තැන්වල නොදන්න විස්තර සොයා යන සෞන්දර්ය චාරිකාවේ මීළඟ වීඩියෝවටයි. අපි ඔබව එක්කරගෙන යන්නේ ලංකාවේ ප්‍රසිද්ධම දියඇලි ලයිස්තුවට අයත් ඉතාමත් ප්‍රසිද්ධ දියඇල්ලක් වන රත්නපුර නගරයට වගේම කුරුවිට නගරයටත් ආසන්නයේ පිහිටි මේ දියඇල්ල සංචාරකයින්ගෙන් නිතරම පිරී පවතින ස්ථානයක් ලෙස සඳහන් කළ හැකි බෝකොලයක ආකාරයෙන් ජලය විහිදුවමින් කඩා හැලෙන සුන්දර බෝපත් ඇල්ල වෙතයි. ඉතින් මෙහි යන්න කලින් ඔබට දැනගන්න විශේෂ කරුණු කිහිපයක් තියෙනවා. ඒ මොනවද කියලා දැනගන්න යන්න කලින් පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එකත් all කරගෙනම වීඩියෝ එක බලන්න යන්න. අද අප කතා කරන්නට සැරසෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධම දියඇලි ලයිස්තුවට අයත් ඉතාමත් ප්‍රසිද්ධ දියඇල්ලක් වන සුන්දර බෝපත් ඇල්ල ගැන. රත්නපුර නගරයට වගේම කුරුවිට නගරයටත් ආසන්නයේ පිහිටි මේ දියඇල්ල සංචාරකීන්ගෙන් නිතරම පිරී පවතින ස්ථානයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. මූලාශ්‍රවලට අනුව මේ දියඇල්ලේ උස අඩි 95ක් එනම් මීටර 30ක් පමණ වෙනවා. මේ දියඇල්ල නිර්මාණය වන්නේ කළුගගේ අතුගංගාවක් වන කුරුගග මගින්. බෝපත් ඇල්ලට ඒ නම ලැබී ඇත්තේ හොඳින් ජලය ඇති කාලයට එය බෝකොලයක ආකාරයෙන් ජලය විහිදුවමින් කඩා හැලෙන නිසාවෙන්. දියඇල්ල පීටා ඇත්තේ කුරුවිට අගල්වත්ත ගමේ වන අතර එයට ළඟාවිය හැකි මාර්ග දෙකක් තියෙනවා. ඉන් පළමු එන්න කොළඹ රත්නපුර මාර්ගයේ හිග්ගස්හේන හන්දිය හරහා වැටී ඇති අතර අනෙක් මාර්ගයේ වැටී ඇත්තේ කුරුවිට පොලිසිය අසලින් ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 3ක පමණ දුරක් යාමින් ඇල්ල වෙත ගමන් කළ හැකි වෙනවා. මෙම දියඇල්ල ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා ඇති අතර එය බැලීමට නම් ඔබ ටිකට් පතක් ගැනීම අනිවාර්ය වෙනවා. කුරුවිට ප්‍රාදේශීය සභාව මගින් ඇල්ල අසල රත්ත ගාලක්, නැරඹුම් මැදිරියක් හා වැසිකිලි පහසුකම් සපයා තියෙනවා. එසේම මේ අසලම පෞද්ගලික අංශය මගින් සපයන නේවාසික පහසුකම්ද ලබාගත හැකි අතර ඇල්ලට පිවිසෙන මග දෙපසද වෙළඳසැල් රැසක් තිබෙන අතරම එමගින් ඔබට ඔබේ අවශ්‍යතා ඉටු කර ගැනීමට පුරුවන් වෙනවා. පටු විවරයක් හරහා ඉතාමත් රමණීය දර්ශනයක් විහිදුවාලමින් කඩා හැලෙන මෙම දියඇල්ල අවට ප්‍රදේශය ජෛව විවිධත්වයෙන් ඉතාමත් ඉහළයි. මෙම ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 5000ක් පමණ වන අතර මේ දියඇල්ල ලංකාවේ පුළුල්ව අධ්‍යයනය කළ දියඇල්ලක්ද වෙනවා. බූපත් ඇල්ල අසල දියනෑම භයානක වන අතර මේ ඇල්ල අවට දියනෑමට ගොස් මියගිය සංඛ්‍යාව 80කට වැඩි බව තමයි සඳහන් වෙන්නේ. මේ කලාපයට සුමන සමන් දෙවියන්ගේ බැල්ම පවතින බවද අපට අසන්නට ලැබුණා. ඉතින් ජයලංකා ජර්නි වෙතින් ගෙනෙන තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු අපි ගිහින් එන්නම්. ඔබට සුබ ගමන්.